ඔන්න අද දවස පටන් ගන්න මම මුලින්ම ආවේ සයිසේරියා එකට. සයිසේරියා එක කියන්නේ ඕනම කෙනෙක්ට අතේ තියෙන මුදලට ලේසියෙන් පහසුවෙන් අඩු ගානට බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක්. මේක ජපානයේ තියෙන ඉතාලියන් රෙස්ටොරන්ට් එකක්. ඔයගලන්ට පේනවා ඇති මේ මෙනු එකේ එක එක ජාතියේ කෑම තියෙනවා. සුප්, එතකොට පීට්සා වලට කැමති අයට පීට්සා, එහෙම නැත්නම් ස්පැගටි වලට කැමති අයට ඒවා, එහෙමත් නැත්නම් හැම්බර්ගර් ස්ටීක්ස්. ඉතින් එක එක අයගේ කැමැත්ත අනුව එක එක කෑම ජාති. අපිට පොඩි කොලයක් තියෙනවා අපිට ඕන කෑමේ අංකෙ ලියන්න. සමහර සයිසේරියා වල නම් QR කෝඩ් එකක් ස්කෑන් කරලා අපිට ෆෝන් එකෙන් මෝඩ් එක දාන්නත් පුළුවන්. ඕගොල්ලන්ට තව පොඩි ගාණක් ගෙවලා ඩ්‍රින්ක් බාර් එක ඕඩර් කරලා උතන තියෙන ඕනෑම බීමක් කැමති වාර ගාණක් බොන්නත් පුළුවන්. ඒ වගේම වතුර බොන්න ගන්න තියෙනෙත් ඔතනින්. වතුර වලට නම් ඕගොල්ලෝ කිසිම ගාණක් ගෙවන්න ඕන නැහැ. මට අද හදිස්සියට වීඩියෝ කරන්න බැරි වෙච්ච හින්දා වතුර ගන්නෙ කොය මම වෙන දවසක ගත් එකක් තමයි දැම්මේ. ඒ වගේම ඕගොල්ලන්ට උදේ 11 ඉඳන් දවල් 3 වෙනකන් ලන්ච් සුප් එකක් අරගෙන බොන්නත් පුළුවන්. ඔන්න අපේ කෑම වලින් අපිට මුලින්ම ආවේ චිකන් සලාඩ් එක. මේකේ චිකනුයි සලාඩුයි පොඩි චෙරි තක්කාලි තියෙනවා. ඊට පස්සේ ආවේ චිකන් වින්ග්ස්. තව කෝන්. තව ලෑම්ප් ඩිෂ් එකක්. ලෑම්ප් කියලා කියන්නේ බැටළු මස් වලට. ඊළඟ එකත් බැටළු මස් වලින් තමයි හදලා තියෙන්නේ. ඩෙසර්ට් එකට ගත්තේ පොඩි පුඩින් එකකුයි චොක්ලට් කේක් එකයි. චොක්ලට් කේක් කන්න නම් කැමති ඉතින් මම. ඊළඟට අපි ආවේ සල්ලි ගෙවන්න. මෙතන හොඳම දේ තමයි ඔයාට ඕන නම් ඉංග්‍රීසි භාෂාව තෝරලා වුණත් ගෙවන්න පුළුවන්. ඉතින් මේක බොහොම සාධාරණ මිලට ගොඩක් කන්න පුළුවන් හින්දා ළඟදී ජපානයට ආපු කෙනෙක්ට වුණත් අතේ තියෙන මුදලට පහසු විදිහට බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක්. ඔන්න එතනින් එළියට ඇවිල්ලා ඇවිදගෙන යනකොට මට හම්බුණා මේ පොඩි කඩේ. මෙතන ලස්සන කියුට් පොඩි බඩු ගොඩාක් තියෙනවා. සමහර දේවල් ඉතින් ඇත්තටම අපිට ඕනෙත් නෑ. ඒ වුණාට ගෑනු ළමයි විදිහට මේවා දැක්කාම අපිට මේවා ගෙදර ගෙනියන්න ආස හිතෙනවා. මම දැකපු විදිහට ජපානයේ රස්සාවක් කරලා පඩියක් ගන්න කෙනෙක්ට පහසුදායක මුදලට ගන්න පුළුවන් විදිහට තමයි මිල ගණන් මේ කඩේ තිබුණේ. ඔන්න එතනින් එළියට ආවට පස්සේ අපි යන්නේ යුනික්ලෝ එකට.
යුනික්ලෝ කියන කඩ මම දන්න තරමින් තව වෙන රටවල් වලත් තියෙනවා. මේක ප්‍රසිද්ධ සහනදායි මුදලකට ඇඳුම් ගන්න පුළුවන් තැනක් විදිහට. ඔන්න අද අපි මෙතෙන්ට ආවේ ටී-ෂර්ට්ස් ටිකක් ගන්න. මේ දවස්වල ගොඩාක් රස්නේ. ඒක හින්දා ටී-ෂර්ට්ස් ඇඳන් වැඩට යන එක හරීම පහසුයි. මෙතන ටී-ෂර්ට් සාධාරණ මුදලකට ගන්න පුළුවන් හින්දා එදිනෙදා ඇඳලා ඒක නාස්ති වුණත් හිතට දුකක් නැහැ. අපි දැන් වටේ ඇවිදලා චුට්ටක් ආව ස්ටාර්බක්ස් එකට කෝපි එකක් බොන්න. මම ඉතින් ලංකාවෙත් සමහර විට දැන් ඇති මම දන්නේ නැහැ. අපි දැන් මෙතෙන්ට ආවේ මොකද මේ දවස්වල ජපානයේ හරිම රස්නේ. අද සෙල්සියස් අංශක 34ක් රස්නේ. ඒකින් අපිට ට්‍රේන් එක නිකන් එළි ඉන්න බෑ. මේ පොඩි වෙලාවට අපි මෙතෙන්ට ආව චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳලා ට්‍රේන් එකට වෙලාව හරි වුණාම අපි යනවා එතනට. නිතරම ගෙදරට බඩු ගෙනියන කඩේට තමයි ඔන්න අපි දැන් යන්න හදන්නේ. මොකද අපිට ගෙදරට ඕන කරන බඩු 2-3ක් ගන්න තියෙන හින්දා. ඒ කඩේ නම ක්‍රියේට්. ඔන්න මෙහෙම ඇතුළට ගිහිල්ලා බඩු ගන්න කූඩෙත් අතට අරගෙන මම ඉස්සල්ලාම වටේ චුට්ටක් කොහේ ඇවිදිනවා. මේ ඉන්නේ මම. ඔන්න කඩේට ගියාම මම හැමදාම එන තැනක් තමයි මෙතන. අද හවස හින්දා මල් ගොඩාක් මෙතන විකිනිලා ඉවරයි. ඉතින් මේ තියෙන පොඩි මල් ටිකෙන් තමයි මට එකක් තෝරගන්න වෙන්නේ. ඔන්න ඉතින් මට ගන්න ආසම හිතුනේ මෙන්න මේ මල් දෙක. මේකට කියන නම නම් මම දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් nail polish, makeup මේව තියෙන පැත්තත් ගත්තත් නැතත් චුට්ටක් බලන්න ඕනනේ. ඉතින් දැන් තමයි ඇත්තටම ගෙදරට අවශ්‍ය කරන දේවල් ගන්න යන්නේ. මට අද ගන්න ඕනුනා ලුණු ටිකක්.
මොකද ගෙදර ලුණු ඉවර වෙලා. මෙන්න මේ වගේ පැක් කරපු ලුණු තමයි මෙහි සුපර් මාකට් වල තියෙන්නේ. ඊට පස්සේ මං ආවේ රාමෙන් තියෙන පැත්තට. මොකද ඉතින් වැඩට ගිහිල්ලා එන දවසට එහෙම ගොඩක් මහන්සි වෙලා ආපුවම උයන්න කම්මැලි හිතුනහම ලේසියෙන්ම කන්න පුළුවන් දේ තමයි මේ. ජපානයේ මේ රාමෙන් කප් හරිම සහනදායී මිලකට ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවනේ යෙන් 149යි යෙන් 138යි ඒ වගේ පොඩි පොඩි ගණන් වලට ඕගොල්ලන්ට මේවා ගන්න පුළුවන්. මම තෝරලා ගත්තේ Shin Ramen. මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඒ වුණාට මේක ඉතින් මෙහි ලංකාවේ ඉන්න අයට කන්න හොඳයි. මොකද ලංකාවේ අපි චුට්ටක් සැරට කන්න කැමතිනේ. ඊට පස්සේ මං ගත්තේ සීෆුඩ් රාමෙන් එකක්. මේකත් ඉතින් මට නම් රහයි. ඔන්න ඊට පස්සේ මම ගියේ කොෆි පැකට් එකක් ගන්න. මේක ඉන්ස්ටන්ට් කොෆි එකක්. මම නම් කැමති මෙන්න මේ බ්‍රෑන්ඩ් එකට. ඔන්න ඕන කරන බඩු ටික අරගෙන එළියට බහැලා බලද්දී රෑත් වෙලා. දැන් ඉතින් ගෙදර යන්න වෙලාව. මගේ ගෙදරට යන්න තියෙන පාරේ මෙන්න මෙහෙම පොඩි පඩි පෙළක් නැගලා චූටි අතුරු පාරක් දිගේ ගිහින් එහෙම යන්න ඕනේ. ගෙදරට ඇතුළු වෙච්ච ගමන්ම මම දකින්න ආසම තැන තමයි මේ ඉස්සරහා තියෙන්නේ රෝස්මරි පැලයක්. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ ගාඩ්නියා පැලයක්. ගාඩ්නියා මල් පිපිලා හින්දා මෙතන හරීම සුවඳයි ඇතුළට එනකොටම. ගෙදරට ආපු ගමන් අනිත් ඔක්කොම බඩු ටික පැත්තකින් තියලා මං ඉස්සල්ලාම කරේ මේක. මල් පෝච්චියක් අරගෙන අර මල් ටික ලස්සනට දාලා කෑම මේසෙ උඩින් තියෙන එක. මට නම් මේ මල් දෙක හරීම ලස්සනයි. හරියට නිකන් චිත්‍රයක් ඇඳලා වගේ. ඔන්න වටේම රවුම් ගහලා අද දවසත් ඒ විදිහට ඉවරයි. අපි ආය හම්බ වෙමු ඊළඟ දවසෙන්.